සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් ඇත්තටම අද කතා කරන්න හදන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඒ තමයි අපේ අත්වල ඇඟිලිවල නියපොතුවල තියෙන අඩසැඳති කවය වාගේ ඒ දේ ගැන තමයි අද කතා කරන්න අපි හදන්නේ. ඉතින් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකක්ද ඇත්තටම මේ? මේක ඉතින් හැම දෙනාගෙම පිළිටන්නේත් නැහැ. අන්නේ හේතුව මත තමයි ගොඩක් දෙනෙක් මේ සම්බන්ධයෙන් හොයන්න බලන්නේ. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් කතා කරද්දි ඉතිහාසයේ අපේ රජවරුන්ගේ පවා ඒ කාලයේ සිට කතා කරද්දි මේ ගැන ගොඩාක් දේවල් කියවෙනවා. ඉතින් ඇත්තටම මේ දෙයට කියන්නේ ලුණු ලාව කියලා. ඉතින් මෙන්න මේකත් එක්ක මේ නමින් හැඳින්වෙන මේ දේ ඉතින් බොහෝ දෙනෙක්ගේ පිහිටලා තිබුණත් හැබැයි යම්කිසි පිරිසකගේ පිහිටලා නැහැ. ඉතින් මේකත් එක්ක බලද්දී මේක ඇත්තටම මොකද්ද? මේකෙන් තියෙන ප්‍රතිඵල මොනවද? මේකේ ප්‍රතිඵල වාසි දේවල්ද අවාසි දේවල්ද? එහෙම නැත්නම් වාසනාවන්ත දේවල්ද අපිට හමු වෙන්නේ අවාසනාවන්ත දේවල්ද? ඉතින් මේ හැම දෙයක් ගැනම අපිට මේ වීඩියෝ එකේදී කතා කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නොකර අපි යම් වීඩියෝ එකට කෙලින්ම. ඉතින් මෙන්න මේකත් එක්ක ගත්තාම ඇත්තටම මේ ලුණු ලාව කියන දේ බොහෝ දෙනෙක්ගේ පිහිටලා තියෙනවා. හැබැයි යම් කිසි පුද්ගලයන්ගේ පිහිටලා නැහැ. ඉතින් මෙන්න මේකත් එක්ක ඇත්තටම මම ඉස්සෙල්ලා සඳහන් කරා වාගේ සමහර කට්ටිය හොයන්න පටන් ගන්නවානේ මේ දේ මොකද්ද කියලා. ඉතින් බොහෝ දෙනෙක්ගේ පිහිටලා තිබුණත් එතකොට මේක ඇත්තටම නායකත්වයේ සම්පූර්ණම සලකුණක් කියලා පෙන්눔 කරනවා ඉතිහාසයේ ඉඳන්ම ගත්තට පස්සේ. ඉතින් මේක පිහිටලා තියෙන පිරිස් මේක පිහිටලා තියෙන ජනතාව සම්පූර්ණයෙන්ම නායකයන් විදිහට ටීම් එකක හරි කිසියම් තැනක සම්පූර්ණයෙන්ම නායකත්වය ලබා ගන්න කටයුතු කරනවා. ඉතින් මේක ඔවුන්ගේ පිහිටීමක්. මොකද මේ ලුණුලාවේ පිහිටා තිබින්න ආකාරයත් එක්ක බලද්දී ඇත්තටම ඉතිහාසයේ ඉඳන් ඒ නායකත්වයේ සුදුසුකම් මේ විදිහටම පැවතීගෙන එනවා. ඉතින් මෙන්න මේකත් එක්ක තව ප්‍රතිලාභයක් තියෙනවා. ඉතින් මේ තමයි වාසනාව කියන දේ. ඉතින් ඇත්තටම බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා මේ සමාජය තුල. හැබැයි මේ ලුණුලාව තියෙන පුද්ගලයන්ට මේ සම්බන්ධයෙන් ඇත්තටම මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්න ඉක්මනින් විසඳෙන ගතියක් තියෙනවා. ඉතින් මේකත් එක්ක බලද්දී ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමාජ ප්‍රශ්න තියෙන්න පුළුවන්. පෞල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම ඉක්මනින් විසඳෙන ගතියක් තියෙනවා මේ ලුණුලාව කියන පුද්ගලයන්ට. ඉතින් මේකත් එක්ක ඇත්තටම අනිත් පුද්ගලයන්ටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක මේ සමව ගත්තට පස්සේ මේ දේත් එක්ක මේ ලුණුලාව පිහිටා තිබෙන පුද්ගලයන් ඒ ප්‍රශ්න වලින් ගැලවෙන ප්‍රමාණය ඉතාමත් ඉක්මනින් ගැලවෙනවා. ඉතින් මෙන්න මේකත් ඔවුන්ගේ වාසනාවට එක්තරා හේතුවක් වෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා සඳහන් කරා වාගේ නායකත්වයට සුදුසුයි සම්පූර්ණයෙන්ම යන ඕනම තැනක කැපී පෙනෙන විදිහට වැඩ කරන්න පුළුවන් වුන්ට. ඒ වගේම මේ වාසනාවන්ත ගුණෙක් තියෙනවා. ඉතින් මොන ප්‍රශ්නයක් ආවත් ඒකෙන් ගැලවෙන්න කටයුතු කරන්න වුන්ට පුළුවන්. ඒ වගේම තමයි තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ඉතින් මේ ලුණුලාව පිහිටා තිබෙන පුද්ගලයන් ගොඩක්ම මිත්‍රශීලී සහ පරිත්‍යාගශීලී. ඉතින් මේකත් එක්ක ඇත්තටම ඔබ දැන් මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී මේක නැති පුද්ගලයන් එහෙම නෙමෙයි කියන එක නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මොවුන් වඩාත් ඒ දෙයට නැඹුරුයි කියන එක තමයි එතන අර්ථවත් කරන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක ඉතිහාසයේ ඉඳන්ම රජවරුන්ගේ කාලේ ඉඳන්ම පැවතගෙන එන මේ සිරිත් විරිත් එක්ක මේ පිහිටීම් එක්ක තමන්ගේ ශරීරයේ තියෙන පිහිටීම් ලප ඒ හැම දෙයක් එක්කම ඇත්තටම කියවෙන රහස් 93යි. ඉතින් මෙන්න මේකත් එක්ක මේ ලුණුලාව ගැන අද කරපු ප්‍රෝග්‍රෑම් එකෙන් ඔබ දන්නේ නැති දෙයක් මම හිතනවා ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ඉතින් ආදරයෙන් ඉල්ලා සිටිනවා යන ගමන් channel එක subscribe කරා යන්න කියලා. බුදු සරණයි.